අතීතයේ පරිගණක තාක්ෂණය එතරම් දියුණුව නොතිබූ එක්තරා කාල පරිච්ඡේදයක AI තාක්ෂණයේ අනාගතය වෙනුවෙන් සියල්ලෝම පුදුමයට පත් කරමින් ඉතා අනර්ඝ නිර්මාණයක් බිහි වුණා. රොබෝ තාක්ෂණයේ මුල්ම අඩිතාලම වුණෙත් AI. ප්‍රථම ජංගම රොබෝවරයා ශේකි. ශේකි කියලා කියන්නේ අද අපිට දකින්න ලැබෙන සියලුම රොබෝවරුන්ගේ සීයා. සීයා මට නික කොලොප්පම දාගෙන එන්න එපා. මම තමයි මේ කන්දේ ඉන්න අයි මොකද? එහෙමත් නැත්නම් මුතුන් මිත්තා කියන්න පුළුවන්. ඉතින් ශේකි ගැනයි මේ ගවේෂණය. ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් AI Tech ලංකා YouTube නාලිකාවෙන් ගෙනෙන තවත් අලුත් වීඩියෝ එකකට. අද අපේ ලෝකයේ පුරාම AI තාක්ෂණයෙන් ක්‍රියාත්මක වෙන රොබෝවරු දකින්න පුළුවන්. හැබැයි එක් පියවර වෙනම කියලා දෙන්න ඕන නැති Tamanගේම ක්‍රියාකාරකම් ගැන තර්ක කරන්න පුළුවන් වෙච්ච පළවෙනි පොදුකාරයේ ජංගම රොබෝවරයා කවුද කියලා ඔයාලා දන්නවද? ඔව්, අපේ කතාවේ වීරයා තමයි ශේකි. මේ දැවැන්ත තාක්ෂණික විප්ලවයේ ආරම්භය සනිටුහන් කළ ඒ යන්ත්‍රය ගැන අද අපි කතා කරමු. ශේකි නිර්මාණය කළේ වර්ෂ 1966 සිට 1972 දක්වා කාලය තුල ඇමරිකාවේ ස්ටැන්ෆර්ඩ් රිසර්ච් ඉන්ස්ටිටියුට් එහෙමත් නැත්නම් SRI ඉන්ටර්නැෂනල් ආයතනයේදී චාල්ස් රෝසන්, නිල්ස් නිල්සන් සහ පීටර් හාර්ට් ඇතුළු විශිෂ්ට පර්යේෂකයන් කණ්ඩායමක් මේ ව්‍යාපෘතිය භාරව හිටියා. මෙය එක්සත් ජනපදයේ ඩාපා ආයතනය විසින් අරමුදල් සපයන ලද පර්යේෂණයක් වෙනවා. ශේකි කියන්නේ තරමක් උස යන්ත්‍රයක්. එහි කැමරාවක්, දුරමැනීමේ සෝනා සංවේදක, ඒ වගේම වස්තුවක ගැටෙන විට දැනගන්නා බම්ප් ඩිටෙක්ටර්ස් කියන ගැටුම් සංවේදක පවා තිබුණා. ඒ වගේම මුලින්ම බැලුමට මේ රොබෝවරයා ටිකක් සෙලවෙන සුළු විදිහට ගමන් කළා. ඒ නිසාම තමයි මේ පර්යේෂකයන් එයට ශේකි කියලා නම තබන්නේ. ශේකිව ලෝකයේ පළමු බුද්ධිමත් රොබෝවරයා කළේ එහි තිබූ පරිගණක මොළය. එය ප්‍රධාන වශයෙන් ලිස්ප් නම් පරිගණක භාෂාවෙන් ක්‍රමලේඛනය කර තිබුණා. මේ මොළයේ තිබුණු ප්‍රධානතම තාක්ෂණය තමයි ස්ටැන්ෆර්ඩ් රිසර්ච් ඉන්ස්ටිටියුට් ප්‍රොබ්ලම් සෝල්වර් කියන ස්වයංක්‍රීය සැලසුම් කරන පද්ධතිය. මෙයින් අදහස් වුණේ ඔබට ශේකීට සංකීර්ණ විධානයක් දුන්නොත් ශේකි විසින්ම ඒ විධානය කුඩා පියවරවලට කඩාගෙන ඒ සඳහා අවශ්‍ය නිවැරදි සැලසුම නිර්මාණය කිරීම. උදාහරණයක් විදිහට මේ බ්ලොක් එක වේදිකාවෙන් පහළට තල්ලු කරන්න කියලා විධානයක් දුන්නොත් ශේකි පළමුව බ්ලොක් එක හා වේදිකාව දකිනවා. දෙවනුව වේදිකාවට නැගීමට අවශ්‍ය බෑවුමක් සොයාගන්නවා. තෙවනුව ඒ බෑවුම වේදිකාව වෙත තල්ලු කරගෙන යනවා. සහ අවසානයේ බෑවුම දිගේ උඩට ගිහින් බ්ලොක් එක තල්ලු කරනවා. මේ හැකියාව ඒ කියන්නේ තර්කානුකූලව සිතා බලා ඉලක්කයක් කරා යාමට සැලසුම් කිරීමේ හැකියාව ශේකිව පෙරලිකාරී සොයා ගැනීමක් බවට පත් කළා. ශේකි ව්‍යාපෘතිය රොබෝ විද්‍යාවට හා AI තාක්ෂණයට නව දොරටු විවෘත කරන්න සමත් වුණා. අද වෙන විට බහුලව භාවිතා වෙන පද සොයා ගැනීමේ A-star search algorithm සහ රූප විශ්ලේෂණයේදී භාවිතා වෙන half transform වැනි වැදගත් ගණිතමය ක්‍රමවේදයන් බිහි වුණේ මේ පර්යේෂණවල ප්‍රතිඵලයක් විදිහට. වර්ෂ 1970 දී ලයිෆ් සංගරාව ශේකිව හඳුන්වා දුන්නේ පළමු ඉලෙක්ට්‍රෝනික පුද්ගලයා විදිහට.
මේ පර්යේෂණයේ වැදගත්කම නිසාම 2004 වසරේදී ශේකිව රොබෝ හෝල් ඔෆ් ෆේම් එකටත් පසුව IEEE මයිල්ස්ටෝන් සම්මානයනොත් පිදුම් ලබනවා. අද විශ්‍රාම ගොස් සිටින ශේකි රොබෝවරයා කැලිෆෝනියාවේ කම්පියුටර් හිස්ටරි මියුසියම් එකේ ප්‍රදර්ශනයට තබා තිබෙනවා. එදා ශේකි සෙලවෙමින් ගෙන ගිය තාක්ෂණික ගමන තමයි අද අපි දකින සෑම බුද්ධිමත් රොබෝවරයෙකුගේම ආරම්භය වෙන්නේ. තාක්ෂණික ඉතිහාසයේ ශේකිගේ නම සදාකල් රැඳී පවතිවි.